දවසේ අපි කවුරු වගේ මොකද යන්නේ? ඔව්. දැන් බීරි කර යනවා පාසයක් දා ගන්නවා. දිනේදා තමයි වැළඳ කරන්නේ නේ. බීරදී දැනෙන්නේවත් නෑ ලොරියක් ආයේ නේද? දවසක් මුද ඉන්න බලාගෙන ඒක කියන්නේ දවසේ ටික යනවද? කොතනද තිබ්බේ? කොතනද තිබ්බේ? මේක තිබ්බේ. මේක තිබ්බේ කොතනද? මේක තිබ්බේ කොතනද? ඔන්න ඒක තමයි වළඳේ කැරිකිලා ඔය තියෙන්නේ. කොතනද තිබ්බේ? හරි තිබ්බේ. මේක තිබ්බේ. එයාට කොහොමද ටිකක් අහපළ දෙන්න. කොහොමද මේ? හොයන්න බෑ. අරගෙන විතරයි. අර මේක ඇහුවේ. දැන් දවස් ඕනේ ඔය ගල්පර දෙන්නත් මොනවද කියලා ඉතින්. ඔව් පුතේ අර හරියන්නේ ඔහම අර ගල්පර ළඟින් එන්නේ ඒ ගෙදරට. මොකද්ද? සිවා කතාව සැල්ල වෙලට ආදරේ. දැන් ගෙදර තියෙන සිවාගේ.
මතකයි. අපි හිටියාන් අර උස බිල්ඩින් එක ළඟ. පාර්ක් එක. අර තනි බිල්ඩින් එක තියෙන සුදු පාට එක. අයියේ බාබුලා ගෙදර සිවා. සිවා එකේ අර දැන් මේ පොල් ගහක් තියෙන පළවෙනි එක. ඔව් ඔව්. ඒක නෙමෙයි මැද පොල් ගහ කෙලින් තියෙන්නේ. බාබුගේ ගෙදර කොළ පාට අර කොළ පාට දාපයක් ගාදී ඊට යාවෙත් ඉඳහා ඊට යාවෙත්. ඔව් අර ලයි කොළ පාට ගිහිලා තුන්වෙනි. තුන්වෙනි එක. මතාවෙත් එක අපිට හොඳට මතකයිනේ. උළු ගහලා තියෙන්නේ නේ. කරවලේම කපන්න දින්නේ දින අනතර. හරි. ඔකට හැබැයි අර උඩට බින්නක් තියෙනවා. අර මාර ගහක් තියෙන්නේ. කරවල වාඩි අර මේ බාබුලා තාත්තගේ. මෙතනයි. මේ කැමරාවට පේන්නේ නැහැ කොහොමද? ඔයා ෂූටින් කරන ආසෙ දෙන්නේ නැහැ. ඒක කරන වෙලාවම දුර අපි ආරන්නේ නැහැ. වැඩ කරන